ගිනිද දල්වා ඉන් නැගෙනදුම ඉරෙව්වොත්නා සිට මනා නොමද හිසරද සහ නොයෙක් ලෙඩ විගස දුරුවේ දෙනතිනා. මිග්‍රේන් කියන්නේ රෝගයක් නෙමෙයි. මිග්‍රේන් කියන්නේ රෝග ලක්ෂණයක්. ප්‍රධානවම ඇතිවන්නේ හිසරදය. ජීවිත නැති කර ගැනීමට පවා ඇතිවෙන අධික වේදනාවට අපි ආයුර්වේදයේ පාරම්පරික වේදකමේදී කියන අනන්ත වාතය කියලා. මෙයත් මිග්‍රේන් වල උග්‍ර තත්ත්වයක් හැටියට ගෙනෙනවා. බලාබිල්ල ශුන්ටි, කසායෝ විශේෂාන්, ජොරංගුල්ම තෝදාන්, ගුදන් සුප්ත වාතාන් ඔබට තියෙන බොහෝ හිසරද වලට සොයක් ලබා ගැනීමට පිළිවෙනි. නීරෝගිමත් දිවියකට ස්වාත්‍රා. අයිබෝවන්, මම පාරම්පරික ආයුර්වේද වෛද්‍ය සංජීවනී කුමාරි පතිරගේ. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මිග්‍රේන් රෝගය ගැන. මිග්‍රේන් රෝගය කියන්නේ තදබල හිසරදය. තදබල හිසරදයක් කියන්නේ වේදනාව දරාගත නොහැකි හිසේ එක පැත්තක දැනෙන මෙවැනි රෝග ලක්ෂණ බොහොමයක් තියෙන හිසරදයකට සාමාන්‍ය පොදු ව්‍යවහාරයක් තමයි මිග්‍රේන් කියලා කියන්නේ. නැහැ. මිග්‍රේන් කියන්නේ රෝගයක් නෙමෙයි. මිග්‍රේන් කියන්නේ රෝග ලක්ෂණයක්. ප්‍රධානවම ඇතිවන්නේ හිසරදය. දරාගත නොහැකි තදබල වේදනාව සහිත ක්ලාන්ත ගතිය, වමනය, කැරකිල්ල වගේ ලක්ෂණ සහිතව මිශ්‍ර වෙච්ච හිසරදය තමයි මිග්‍රේන් කියලා කියන්නේ. පොදුවේ හැමෝම හිසරදේ නම් මට මිග්‍රේන් ඒ විදිහට පාවිච්චි කරනවා. නමුත් මිග්‍රේන් එහෙම නැත්නම් හිස රදේ ඇති වෙන්න හේතු තියෙනවා. සයිනසයිටිස් එහෙම නැත්නම් හිසේ සෙම ආශ්‍රිත කෝට්ටක ප්‍රදාහය නිසා සෙම හිර වෙලා හිස් කබල තුල සෙම පිරීලා හිස රදේ ඇති වෙන්න පුළුවන්. තවත් කෙනෙක්ට ગેස්ට්‍රයිටිස් එහෙම නැත්නම් අම්ල පිත්ත රෝගය නිසා ඒ ඇති වෙන පිත් ස්වභාවය හිස පැත්තට ගිහිල්ලා හිස රදේ ඇති වෙන්න පුළුවන්. තව කෙනෙක්ට හිසට පහරක් වැදිලා එහෙම නැතිනම් මොන හරි හිස ඇතුලේ ගෙඩියක් නහරවල යම් කිසි දෝෂයක් නිසා හිස රදය ඇති වෙන්න පුළුවන්. තවත් කෙනෙක්ට ට්‍රයිඩමිනල් නර්ව් එකේ එහෙම නැත්නම් මේ හිස සහ ඇස අතර තියෙන ස්නායු වල යම් කිසි ගැටලුවක් නිසා හිස රදය ඇති වෙන්න පුළුවන්. මෙවැනි බොහෝ හිස රද වර්ග තියෙනවා. මේ අතුරින් මිග්‍රේන් කියන්නේ කුමක්ද? තියෙන හිස රදය මොන හේතුවක් නිසා පැන නැගුණු හිස රදද කියන එක සොයා බලන්නට වෙනවා. අධික හිස රදය, කැරකැවිල්ල, වමනය සමහරෙක්ට තියෙනවා මිග්‍රේන් රෝගයේදී ඇත්තම හිසේ පැත්තක කැකුම. තවත් කෙනෙක්ට තියෙන්න පුළුවන් ඉර උදාවත් සමග හිස රදේ වැඩි වෙලා හිරුගේ බැස යාමත් එක්කම වේදනාව සමනයකට පත් වෙන්න පුළුවන්. එවැනි ආකාර කිහිපයකට හිස කැකුම ඇති වෙනවා. ආයුර්වේදයේ ශීර්ෂ රෝග 18ක් තියෙනවා. දේශීය වෙදකමට අනුව සූර්යාවර්තය, අර්ධාවබේද, අනන්තවාතය ආදී ආකාර කොට වූ ශීර්ෂ රෝගයන් තියෙනවා. වාත ශීර්ෂ රෝග, පිත ශීර්ෂ රෝග, වාත පිත සම්බන්ධ වෙච්ච ශීර්ෂ රෝග මේ ආදී ආකාරයට ශීර්ෂ රෝග බෙදා වෙන් කරනවා. අපි බලමු මේ වාත පිත්ත කප ශීර්ෂ රෝග කියන්නේ මොනවද කියලා. සාමාන්‍යයෙන් පිත කියන ස්වභාවය අපිට අවබෝධ වෙනවා. පිත කියන්නේ ગેස්ට්‍රයිටිස් තත්ත්ව, සිරුරේ තියෙන දැවිලි ගතිය, උෂ්ණ ගතිය වැඩිවීම, ආම්ලික ගතියවත් ඇසිඩ් ලෙවල් එක වැඩිවීම වගේ රෝගීන් ඉන්නවා. මේ වගේ රෝගීන්ට ඇති වෙනවා හිස රදයක්. ඒක පිත ඔලුව කැක්කුමක්. පිත මූලික වෙච්ච ඔලුව කැක්කුමක්. ඒ වගේම සෙම වැඩි වෙච්ච රෝගීන් ඉන්නවා. ඒ අයටත් ඔලුව කැක්කුම හැදෙනවා. හිස් කබලේ සෙම පිරීලා, නහය බ්ලොක් වෙලා, ඊට පස්සේ හුස්ම ගැනීම අපහසු වෙලා මේ අයටත් හැදෙනවා හිස රදයක්. මේ ගොඩක් දුරට කපජ ශීර්ෂ රෝගයක් වෙනවා. තව කෙනෙක්ට තියෙනවා වාතික ශීර්ෂ. වාතික ශීර්ෂයේදී රුධිර පීඩනය වැඩිවීම නිසා සිරුරේ අභ්‍යන්තර පීඩන වැඩිවීමෙනුත් හිසට යම් වේදනාවක් වෙනවා. අධිරුධිර පීඩනය වැඩි රෝගීන් බොහෝ දිනට හිස රිදෙනවා. ඒගොල්ලෝ කියනවා ඔළුව කරකැවෙනවා වගේ, ඇස් දෙක උස්සන් ඉන්න බෑ, උඩ බලන්න බෑ, බිම් බලන්න බෑ වගේ ඒ රෝග ලක්ෂණ රෝගීන් පවසනවා. ඒකත් එක්තරා ආකාරයකට හිස රදයක් තමයි. සූර්යාවර්තය. සූර්යාවර්තය කියන්නේ හිරු උදාවත් සමග ඇතිවන හිස රදයක්. සූර්යාගේ අධික ආලෝකය දරා ගන්නට බැරිව ආලෝක සංවේදීව ඇතිවෙන හිස රදයක් ශිරෝ රෝගයක් තමයි. ඒ වගේම අර්ධාවබේද. තව පිරිසකට තියෙනවා හිසේ පැත්තක් කපනවා, තලනවා, කොටනවා වගේ අධික වේදනාවක් තියෙනවා. මේ හරියටම හිස මැදින් දෙකට බෙදා වෙන් කරාම එක් පසක තියෙන හිස රදයක්. මෙයත් මිග්‍රේන් ගණයට වැටෙනවා. මේකත් ශීර්ෂ රෝගයක් තමයි. ඒ වගේම අනන්ත වාතය කියලා තියෙනවා. බෙල්ල පිටුපසින් හිසේ ඇස් දක්වා එන අධික වේදනාවක් තියෙනවා. ඔළුව සොලවන්නට බැහැ, බෙල්ල හොලවන්නටත් බැහැ. මන්යානහර දෙකම තද වෙලා අධික වේදනාවක් රෝගියාට ජීවිත නැති කර ගැනීමට පවා ඇතිවෙන අධික වේදනාවට අපි ආයුර්වේදයේ පාරම්පරික වෙදකමේදී කියන අනන්ත වාතය කියලා. මෙයත් මිග්‍රේන් වල උග්‍ර තත්ත්වයක් හැටියට ගෙනෙනවා. ගොඩක් දුරට ශාරීරික දෝෂ
වාත පිත්ත කප කියන දෝෂයන් මූලිකවම බලපානවා. මේ වාත පිත්ත කප කියන ත්‍රිදෝෂය සමතාවයකට පත් නොවුණු සිරුර වලට තමයි බොහෝ දුරට මේ හිස රද තත්ත්වය ඇති වෙන්නේ. ඒ කියන්නේ අපි හිතමු අධික ગેස්ට්‍රයිටිස් තියෙන රෝගී, අම්ල පිත්ත භාවය, සිරුරේ උෂ්ණ භාවය, නෑම අඩු. ඒ වගේ රෝගීන්ටත් තියෙනවා මිග්‍රේන් හිස රදය. සෙම සහිත ශරීර සීතල කෑම වර්ග ගැනීම නිසා අධික ශරීරයේ සෙම වැඩි වෙලා හිස රදය හැදෙනවා. ඒ වගේම අධිරුධිර පීඩනයේ තියෙන අයටත් හිස රදය ඇති වෙනවා. රුධිර පීඩනය සහ ශරීරයේ අක්මාව තෙල් බැඳීම් වගේ නිසා හිස රදය ඇති වෙන රෝගීන් ඉන්නවා. සාමාන්‍යයෙන් ආයුර්වේදයේ සංස්කෘතයෙන් සඳහන් වෙනවා බලාබිල්ල ශුන්ටි කසායෝ විශේෂාන් ජොරංගුල්ම තෝදං ගුදන් සුප්ත වාතං මහාවාත වේගාන් රුචිචර්දි හික්කා ශිරෝරෝග ජාලංච මේහංච හඤ්ඤාත්. ශිරෝරෝග ජාලයකට ඒ කියන්නේ මොන විදිහේ ශීර්ෂ රෝගයක් තිබුණත් බලාබිල්ල, බැබිල මුල්, බෙලි මුල්, වියලිඟුරු මේ තුන එකට තම්බා පානය කිරීමෙන් ඔබට තියෙන බොහෝ හිස රදවලට සොයක් ලබා ගැනීමට පිළිවෙනි. බෙලි කියන්නේ වාත සාමකයි, බැබිල කියන්නේ පිත සාමකයි, ඒ වගේම වියලිඟුරු කියන්නේ කප සාමකයි. ඒ කියන්නේ ත්‍රිදෝෂයෙන් හටගත් ඕනෑම හිස රදයකට මේ තුන පොදුවේ ඕන කෙනෙක්ට තම්බලා පාවිච්චි කරන්න පුළුවන් බව ආයුර්වේදයේ සඳහන් වෙනවා. ඒ වගේම අපේ පැරණි දේශීය වෙදකමේ සඳහන් වෙන ගැල්ලුමක් ඔබට සඳහන් කරන්නම් හිසට යොදන්න පුළුවන්. අබද වද එන සහල් කොට්ටං දෙදුරු කුරුඳුද සමගිනා කුඩුද කර රෙදි කඩක ගල්වා වැටියසේ ගෙනෙමින් මනා. ගිනිද දල්වා ඉන් නැගෙන දුම ඉරෙව්වොත් නාසිට මනා නොමද හිස රද සහ නොයෙක් ලෙඩ විගස දුරුවේ දෙනතිනා. හිස සහ දෙනත ආශ්‍රිතව තියෙන මේ තද බල හිස රදය අබද වද එන සහල් කොට්ටං. අබ කියන්නේ අබ, වද කියන්නේ වද කහ, එනසල් කොට්ටං කියන්නේ සුවඳ කොට්ටං, කුරුඳු කුඩු, දෙදුරු කියන්නේ සූදුරු කළුදුරු. මෙන්න මේ සඳහන් කරපු ද්‍රව්‍ය කුඩු කරලා, ඒ කියන්නේ පවුඩර් එකක් වශයෙන් අරගෙන සම ප්‍රමාණ වලින් ඇල් වතුරෙන් අනලා මිශ්‍ර කරලා නළලේ පැලැස්තරයක් ආකාරයට අලවන්න පුළුවන්. එහෙම නැත්නම් කපුරෙදි කෑල්ලක මේ කුඩු ටික ගිතලින් අනලා වැටියක් වගේ හදලා පන්දුවක් ආකාරයට පත්තු කරලා ඒකේ දුම අල්ලන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ කුඩු වර්ග ටික වතුරට දාලා තම්බලා එහි වාෂ්පය හිසට මුහුණට යෙදීමෙන් තදබල හිස රදය ඔබට ක්ෂණිකව සුව කරගන්න පුළුවනි. මේ ඔබට ඉතා පහසුවෙන් අතදා බලන්න පුළුවන් ප්‍රතිකාර ක්‍රමයක්. අත් බෙහෙත් කිව්වට හැම වෙලේම අත් බෙහෙත් අපිට ක්‍රියා කරන්න පුළුවන් නැහැ. ඉතින් අපි දැනගන්න ඕනේ අපේ වෛද්‍යවරයාව හමු වෙලා සාකච්ඡා කරලා තමන්ට තියෙන හිස රදය කුමක්ද, ඒකට ගැළපෙන ප්‍රතිකාර පන්තිය අනුව ප්‍රතිකාර කර ගැනීමට අපේ වෛද්‍ය මධ්‍යස්ථානයේ ගොඩක් මිග්‍රේන් රෝගීන් එන තැනක්. ඉතින් මේ මිග්‍රේන් රෝගීන්ට අපි නස්න ක්‍රියා, ශිරෝදාර, කසාය බොන්නට දීම, ඒ වගේ ප්‍රතිකාර පන්ති ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඔබට ගැළපෙන ප්‍රතිකාර පන්තිය කුමක්ද කියලා අනිවාර්යෙන් වෛද්‍යවරයාත් එක්ක සාකච්ඡා කරන්න ඕනේ. නැත්නම් සමහර ලාවට රෝගීන් ඇවිල්ලා අපිට කියනවා මිග්‍රේන් තියෙන මේ මට නස්නයක් කරගන්න ඕනේ කියලා. නමුත් හැම රෝගියෙක්ටම නස්නේ සුදුසු වෙන්නේත් නැහැ. නස්නේ කියන්නේ එකපාරටම වෙලා කරන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. ස්නේහ ස්වේද කරලා රෝගියා කලින් ප්‍රතිකාරය සඳහා සූදානම් කරලා කරන්න ඕනට කාර්යයක්. මේ දේ මම සඳහන් කරේ බොහෝ මිග්‍රේන් රෝගීන් අතර මතයක් තියෙනවා නස්න කළාම මිග්‍රේන් සනීප වෙනවා කියලා. සනීප වෙනවා අදාළ රෝගියෙක්ට. සයිනසයිටිස් වගේ තියෙන රෝගියෙක්ට එකපාර නස්න ගන්න බෑ. ඒකට යම්කිසි ප්‍රතිකාර පන්තියක් තියෙනවා. ඉතින් මේ ආකාරයට ඔබ වෛද්‍යවරයෙක්ව හමු වෙලා නිසි ආකාරයෙන් ප්‍රතිකාර ගැනීම වැදගත්. සමහර රෝගවලට අපිට ගෙදරදීම ප්‍රතිකාර කරගන්න පුළුවන්. සමහර රෝගවලට බෑ. හැබැයි මේ සුවාත්‍රා අපේ YouTube නාලිකාව හරහා අපි සිදු කරන්නේ රෝගීන් දැනුවත් කිරීම. රෝගියාට රෝගය සම්බන්ධව රෝග ලක්ෂණ, ප්‍රතිකාර වර්ග මොනවද තියෙන්නේ, අන්න ඒ වගේ යම්කිසි පැහැදිලි කිරීමක් කරනවා. ඉතින් ඔබට පුළුවන් දිගටම මේ අපේ සුවාත්‍රා YouTube channel එක හා රැඳී සිටින්න. ඒ මගින් ඔබට පුළුවන් ඔබගේ රෝග සනීප කරගන්නට, දැනගන්නට, තව කෙනෙක් දැනුවත් කරන්නට පුළුවන්. නිරෝගිමත් දිවියකට සුවාත්‍රා